සුබ දවසක් ඔයාලා හැම දෙනාටම නැවතත් අපේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ලුණු කැට ටිකකින් හිතා ගන්නවත් බැරි තරම් දියුණු වෙන්න කැමතිද? හරිම පුංචි දෙයක් කරන්න තියෙන්නේ. මේක පුරාණ පැරණි කෙමක්. අවශ්‍ය වන්නේ ලුණු කැට සහ වීදුරුවක් හෝ වීදුරු බෝතලයක්. මේ වීදුරුව හරි බෝතලේ හරි ගොඩක් පිරිසිදු එකක් වෙන්න ඕනේ. කලින් පාවිච්චි කරපු එකක් ගන්න එපා. විශේෂයෙන්ම පිලි දේවල් මිශ්‍ර වුණු වීදුරුවක් ගන්න එපා. ලොකු වීදුරුවක් හරි බෝතලයක් හරි ඕනේ නෑ. සාමාන්‍යයෙන් පොඩි එකක් තිබ්බනම් ඇති. ලුණු කැට ගනිද්දි පැකට් එකේ පළමු කොටස තමයි ගන්න ඕනේ. මේ දේ හරියටම කරොත් අනිවාර්යයෙන්ම ආගි දියුණුව කාටවත් නවත්තන්න බෑ. ගෙදර තියෙන ඍණාත්මක ශක්තියින් පවා දුර්වලලා ගිහින් ධනාත්මක ශක්තියින් ආකර්ෂණය වෙනවා. මේ නිසා ඔයාට ඔයාගේ සෞඛ්‍ය පවා ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ ගෙදර හැමෝගෙම සෞඛ්‍ය පවා යහපත් පවත්වාගෙන යන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ පුරාණ කැම හරියටම කරන්න කියලා. මේ දේ කරන්න දිනයක් වෙලාවක් තියෙනවා. බ්‍රහස්පතින්දා තමයි ඔයා මේ දේ කරන්න ඕනේ. බ්‍රහස්පතින්දා උදේම නැගිටලා ස්නානය කරලා පිරිසිදු වෙලා උදේ 8ත් 10ත් අතර මේ දේ කරන්න. පිරිසයකට ලුණු කැට ටිකක් දාගෙන ඒ පිරිසය අතට අරගෙන 7 වතාවක් ඕම් ගන් ගණපතයේ නමෝ නමහ කියලා 7 වාරයක් කියන්න ඕනි. ඊට පස්සේ ඔයාගේ දකුණු අතින් අර ලුණු කැට ටික ටික ඔයාගත්ත වීදුරුවට දාන්න. ඒ දාන ගමන් ඔයා හිතන්න මට ධනය ආකර්ෂණය වෙන්න. මට මගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න. මෙහෙම ඔයා වීදුරුවට ලුණු දාද්දී වීදුරුව සම්පූර්ණයෙන්ම වැහෙන ලුණු දාන්න එපා. වීදුරුවෙන් භාගයක් පිරුණාම හොඳටම ඇති. වීදුරුව වහන්න යන්නත් එපා. වීදුරුව ඇරලා තමයි අපි දැන් මේක තියන්න ඕනි. ඔයාගේ ඇඳ යටින් ඔයා ඔළුව තියෙන තැනට පල්ලෙන් මේක තියන්න. ඔයාට මේක සති දෙකෙන් දෙකට අයින් කරන්න පුළුවන්. මේ ගත්තු ලුණු ටික පෑගෙන්න එහෙම දාන්න එපා. එතකොට ගලාගෙන යන වතුරකට හෝ පොල් ගහකට දාන්න පුළුවන්. සති දෙකෙන් දෙකට අයින් කරලා නැවතත් පෙර පරිදිම ඒකම කරන්න. මේ කැම කරලා ඔයාට ටික කාලයකට පස්සේ ඔයාගේ ජීවිතය සාර්ථක වෙනවා කියලා ඔයාටම දැනෙන්න ගනි. කොහොමත් මේ දේ කරලා දවස් 2-3කින් ඔයාට ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න නැත්නම් අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න වගේම ඔයාගේ හැම දෙයක්ම තමන් කරන රැකියාව සාර්ථක කරගන්න තවත් එකකින් ඉස්සරහට යන්න වගේ අවස්ථා ගොඩක් එන්න පුළුවන්. ඒවෙන් ප්‍රයෝජන ගන්න ඔයා දැනගන්න ඕනි. ඒවා මගහැර ගන්න එපා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නිරත වෙන කෙනෙක් නම් ඒවේ සාර්ථකත්වයක් ඔයාට අත්විඳින්න පුළුවන්. ඔයා මේ දේ හරි දවසට හරි වෙලාවට කරලා බලන්න. පොඩි වෙලාවකින් ලුණු කැට ටිකකින් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඔයාගේ මිල මුදල් ප්‍රශ්න ජීවිතේ ගැටලු නිරාකරණය කරගන්න. මේ දේ කිව්ව විදිහට හරි විදිහට කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාගේ ජීවිතය සාර්ථක වෙනවා. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ අනාගතයක්.